ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය පසුගිය දිනක ජීවතුන් අතරින් සමුගත්තා. කලා ලොවේ කාගෙත් ආදරය ගෞරවය දිනා සිටි ඇය කලක් පිළිකා රෝගී තත්ත්වයක් නිසාවෙන් පීඩා විඳිනු ලැබුවා. ඇයගේ වියෝවෙන් ශෝකයට පත් වූ ස්වාමියා සහ දියණිය තිසුරිගේ විවිධ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් ප්‍රචාරය වූවා. එවැනි අවස්ථාවන් තුළ තිසුරි සහ සුසන්තා චන්ද්‍රමාලි ගැනත් අනේක බොරු මවාපාමින් ඇතැම් YouTube නාලිකා ක්‍රියා කළ ආකාරය දක්නට ලැබුණා. මින් ඉහතදීද ලතා වල්පොල කලා ශිල්පිනියට ජැක්සන් ඇන්තනි සහ රෙක්ස් කොඩිප්පිරි යන කලා ශිල්පීන්ට විවිධාකාරයේ අපහාස සිදු කළ ටෙස්ට්1 නම් YouTube නාලිකාව විසින් මෙසේ තිසුරි සහ සුසන්තා චන්ද්‍රමාලි පිළිබඳවත් ව්‍යාජ පුවත් මවාපාමින් විකෘති ඡායාරූප නිර්මාණය කරමින් වීඩියෝ පට බොහෝමයක් අන්තර්ජාලයට මුදා හැර තිබුණා. මේ සම්බන්ධව විරෝධය පළ කළ තිසුරි යුවනිකා ඇගේ මවගේ මරණය සම්බන්ධව මෙසේ සිදු කළ YouTube නාලිකාවලට චෝදනා නගා තිබූ අයුරු දක්නට ලැබුණා. ඇය සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ තමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා මිනිසුන්ගේ වේදනාකාරී අවස්ථාවන් අනිසි ලෙස භාවිතා කරන මෙවැනි YouTube නාලිකා දැකීමත් හද කම්පා කරවන සුළු බවයි. උපුටා ගැනීම ප්‍රචාරය සඳහා ශෝකයේ සූරාකෑම නවත්තන්න බොහෝ මාධ්‍ය ආයතන ගෞරවාන්විතව ක්‍රියා කරද්දී පහත දැක්වෙන YouTube නාලිකා කීපය අවධානය සහ ලාභය පමණක් තකා අසත්‍ය තොරතුරු පතුරවා හැර මගේ මවගේ අවමංගල්‍ය සූරා කෑමට උත්සාහ කර තිබුණා. එවැනි සටහන් හා වීඩියෝ පටවලට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග තිබේද? මෙවැනි දුෂ්කර කාල සීමාවලදී කිසිවෙකු මහජන හිංසනයන්ට ලක් නොවිය යුතුයයි ඔබ විශ්වාස කරන්නේ නම් මේ YouTube නාලිකා හා එවැනි සමාජ මාධ්‍ය පිටු තහනම් කිරීමට උදව් කරන්න. මෙවැනි දෙයක් තවත් අයෙකුට වීම වැළැක්වීමට අපි එක්වෙමු යනුවෙන් ඉතා සංවේදීව ඇය තම Facebook පිටුවේ මෙසේ සටහන් කර තිබුණා.